Hello lamai. I just realized that අවුරුද්ද ඉවර වෙන්නත් ළඟයි. හැබැයි අපි කරගත්තු දෙයක් නෑ. ඒ කියන්නේ 2025 පටන් ගනිද්දී අපි සෑහෙන හෝප්ස් තියාගෙන like මම මේක කරනවා අරක කරනවා මෙහෙම වෙනවා කියලා හිතාගෙන අපි අවුරුද්දකට එන්ට වුණාට හැබැයි අවසානයේ වෙද්දී තමන් හරියට කරගෙන තියනවද නැද්ද කියන එක රඳා පවතින්නේ තමන් මතමයි. so මම ගත්තොත් එක්සෑම් එක හරියට කරගන්නවා කියන එක හෝප් එක තිබ්බා but මම කරගත්තා. හැබැයි ඉතින් I'm not මට ඕනේ උනේ ඒ තුනක්නේ. මම ඒක කරගත්තේ නෑ ඇත්තටම. ඉතින් මට ඒක ගැන පසුතැවීම තියෙනවා. ඉතින් ඔයාලටත් මං කියන්නේ 2026 ලියන නංගිලා මල්ලිලා ඉන්නවා නම් ප්ලීස් ඔයාලා මේ පසුතැවීම හිතට ගන්න එපා. like ඒ පසුතැවීම වෙන්න තියාගන්න එපා. දැන් ඉඳන්ම වැඩ කරන්න දැන් ඉඳන්ම පුළුවන්. බැරි නැහැ. අපි හැමෝම මේක කරමු. ඉතින් අනිත් එක තමයි හෝප් තියාගෙන මේවා කරගෙන අපි ගියාට අපි නිකම්ම ඔහේම නාස්ති වුණොත් අපි ඔහේ කාලය ගත කරොත් කාලේ නිකන් නාස්ති කරලා දැම්මොත් ඒක කවදා හරි පාඩුව වෙන්නේ අපිටම. ඉතින් මං කියන්නේ මේ අවුරුද්ද 2026 තව පැය කීපයකින් ලබනවා. ඉතින් මං කියන එකම දේ අක්කා කෙනෙක් හෝ වේවා නංගි කෙනෙක් හෝ වේවා විදිහට මම කියන එකම දේ ලබන අවුරුද්ද ඔයාලගේ ඒ ප්‍රාර්ථනාවල් ඒ ආසාවල් ඒ විදිහටම ඉෂ්ට කරගන්න නම් ඒවට මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. මොකද කවදා හරි අපේ හීන හැබෑ කරගන්න මහන්සි වෙන්න ඕන අපිමයි. මොකද අපිට කවුරුත් එකක් කකුල් දෙක ගාවට ගෙනල්ලා දෙන්නේ නැහනේ. ආදර තමන්ගේ ආදරණීයනේ අම්මා තාත්තා අච්චි අම්මල් සීයා යාළුවෝ එයාලා එක්කත් ආදරණීය moments නැති කරගන්න එපා. සහ තමන් වෙනුවෙන් කාලය ගත කරන්න අමතක කරන්නත් එපා. මොකද හැම දෙයකටම වඩා තමන් සහ තමන්ගේ වටේ ඉන්න තමන්ට ආදරය කරන අය තමන්ට වටිනවා. so hope you guys මම කියපු දෙ කරයි කියලා. so bye. ඔයාලට සුබම අලුත් අවුරුද්දක් වෙන කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.